good morning මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සනීපෙන් ඉන්නව නේද? මම අද ගෙදර ක්ලීනින් වැඩ පටන් ගත්තා. ඉතින් මේකේ ඩයිනින් ඒරියා එක ක්ලීන් කරගන්න එක මම ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙන්නේ. මේ ඔක්කොම එක දිගට එකම දවසේ කරපුවා. ඒ වුණාට මට එකපාර ඔක්කොම වීඩියෝ එකක් හදන්න බැරි වුණා. කොච්චර try කරත් වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා. ඉතින් ඒක නිසා මට හිතුණා නෑ මම මේවා ෂෝට් කරලා වීඩියෝස් දෙකකට හදනවා කියලා. මොකද ඔයාලට එක දිගට බලාගෙන ඉන්නත් බැහැනේ. ඉතින් ඒක නිසා ඉතින් මං අද දැම්මේ ඔයාලට මගේ සාලේ මම ක්ලීන් කරගත්ත විදිය. ඒ වගේම ලස්සන පුංචි පුංචි ඩෙකොරේෂන්ස් ටිකකුත් මම කරගත්තා. මමම හදාගත්ත ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලිනුත් මම ගෙදර අද ලස්සන කරගත්තා. ඒ වගේම අලුතින් කුෂන් කවර්ස්, ඒ වගේම ටේබල් මැට්ස්, ඒ වගේ දේවල් ඔක්කොම මම අද තමයි දැම්මේ. මොකද අලුත් අවුරුද්දක් නේ. ඉතින් මගේ කලින් තිබුණ තීම් එක වෙනම තීම් එකක්. ඉතින් අද මම සන්ෆ්ලවර් තීම් එකෙන් තියෙන ඔක්කොම වලින් මං ගෙදර ලස්සනට ඩෙකොරේට් කරගත්තා. ඉතින් ක්ලීනින් කරන අතරතුර පුංචි පුංචි අකර තැබවල් වෙනවා. මගේ කැමරාව මගේ ෆෝන් එක අද ටිකක් වැටෙනවා වැඩි. ඉතින් ඒක නිසා ඒකත් බලම තමයි මම මේ වැඩ ටික කරගන්නේ. ඉතින් ලස්සන කුෂන් කවර්ස් 4ක් මම ගෙන්න ගත්තා. ඒකත් අද මම යූස් කළා මගේ ගෙදරට. හරිම ලස්සනයි ඒවත්. ඉතින් එච්චර ලොකුවට මම ඩීප් ක්ලීන් එකක් කරේ නෑ. මොකද මගේ ගෙදර මාස්පතා ඩීප් ක්ලීනින් එකක් වෙන නිසා මම එහෙම ලොකුවට ක්ලීනින් කරන්න ගියේ නැහැ. ඉතින් මේ පුටු සෙටියත් මම ගෙදරට එනකොට මගේ මහත්තයාගේ ගෙදරට එනකොට තිබිච්ච ෆර්නිචර්ස් තමයි ඇත්තටම තියෙන්නේ. පුටු හැම දෙයක්ම මේ හැම දෙයක්ම මගේ මහත්තයාගේ අම්මගේ. ඉතින් ඒ අම්මා මේ දේවල් වලට ආදරෙන් බලාගත්ත නිසා මට මේ දේවල් මාරු කරන්න විදියක් නැහැ. මොකද අම්මා ගෙනාපු දේවල් වලට ගොඩාක් ආදරේ. වගේම අපි මොන හරි දෙයක් ගෙනාවොත් මම මොන හරි දෙයක් ගෙනාවොත් ගෙනාපු දේවල් වලට මම හරිම ආදරේ. ඉතින් ඒ වගේ අම්මත් ආදරේ. ඉතින් මේ දේවල් පරණයි. නමුත් අම්මලාගේ හිත රිදවන්න බැරි කමට මම මේ දේවල් ලස්සන කරලා ඒ වගේම ලස්සන ඩෙකොරේෂන් කරලා මම තියාගෙන ඉන්නවා. කුෂන් කවර්ස් කලින් තිබුණේ මේවා නෙවෙයි. ඇත්තටම වෙන කවර්ස් වගේක් තමයි තිබුණේ. මම මගේ අතින්ම මහලා මං ආස පාට දාලා ඒ විදිහට ලස්සනට මම ඩෙකොරේට් කරගත්තා. මට කොයිතරම් ආසාවල් තිබුණත් දැන් මට මේ දේවල් මාරු කරන්න විදියක් නැහැ. මොකද මගේ මහත්තයාගේ අම්මයි තාත්තයි තාමත් ජීවතුන් අතර ඉන්නවා. ඒ වගේම අම්මා අසනීපෙන් ඉන්නේ. ඉතින් අම්මගේ හිත රිදවන්න බෑ. අම්මා මට ඇත්තටම සැබෑම අම්මා කෙනෙක්. ඉතින් අම්මා ජීවතුන් අතර ඉන්නකම් අම්මා ආස විදියට අම්මා කැමති විදියට මම මේ දේවල් ලස්සනට තියාගන්නවා. ඉතින් මට ඇත්තටම මගේ මහත්තයාගේ අම්මා ගොඩාක් ආදරෙයි. ඉතින් ඒක නිසා ඒ ආදරේ නැති කරගන්න බෑ. මමත් අම්මට ගොඩාක් ආදරෙයි. ඒක නිසා මම මේ දේවල් වෙනස් කරන්නේ නැහැ. ඉතින් අම්මයි තාත්තයි කවදා හරි අපි දාලා යාවි. සමහර විට අම්මටයි තාත්තටයි කලින් අපි යන්නත් පුළුවන්. ඒ වුණත් මම මේ දේවල් ලස්සන කරගෙන තියෙන විදිහට තියාගෙන ඉන්නවා. ජීවිතේ කවදාවත් මට එයාලා නීති දාලා නෑ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා. නමුත් ඉතින් එයාලා ගෙනාවු ෆර්නිචර්ස් මාරු කරන එක මට හිතෙනවා එයාලගේ හිත රිදවීමක් කියලා. ඉතින් ඒ හින්දා මම මේ දේවල් ඒ විදියටම තියලා තියෙනවා. කවදා හරි ජීවිතේ කවදා හරි දවසක මං ආස විදියට හදාගන්න පුළුවන් වුණොත් හදාගන්න බලාපොරොත්තු වෙනුත් ඉන්නවා. මට අද ගොඩාක් වැඩ වැඩි. මොකද මම අද කැවිලි නෙවෙයි. නමුත් මම අද හදන්න හිතාගෙන ඉන්නේ පුංචි දේවල් ටිකක්. අලුත් අවුරුද්දට ඉස්සෙල්ලාම හදන්න ඕන කැවිලි කියලා කියනවනේ. ඒක සිරිතක්. ඉතින් ඉස්සෙල්ලාම අපි තෙල් තාච්චියක් තමයි ගෙදර ලිපේ තියන්න ඕන. ඒ වුණාට හැම අප්‍රේල් 10 වෙනිදාම මගේ ගෙදර පන්සලට දානයක් තියෙනවා. ඉතින් එතකොට අපි හාමුදුරුවන්ට කොකිස් හදලා දෙනවා. මම කලින් වීඩියෝ එකකිනුත් සඳහන් කරා ඔයාලට. ඉතින් කොකිස් හදන නිසා ගෙදරටත් එක්කම හදා ගන්නවා ටිකක් අවුරුද්දට පස්සේ හදන්න. ඉතින් මං කොකිස් හදන්නේ නැහැ. අද කිරි ටොපි ඒ වගේම අලුවයි පොල් ටොෆි තමයි හැදුවේ. කලින් වීඩියෝ එකට මම පොල් ටොපි වීඩියෝ එක නම් දැම්මා. මේකට නම් මම පොල් ටොපි වීඩියෝ එක ඇඩ් කළේ නැහැ.
ඉතින් ඔයාලා දන්නවා කිරි ටොපි හදන්නේ කොහොමද කියලා. මම කිරි ටොපි හදනකොට ටින්කිරි එකමාරක් අරගන්නවා. මොකද මගේ ගෙදර කට්ටිය ටිකක් වැඩි. ඒ වගේම මගේ බබාලා තාත්තා එහෙම හරිම ආසයි කිරි ටොපි කන්න. ඔයාලා දන්නවා ඉතින් ඉස්සෙල්ලාම ට්‍රේ එකක් ලෑස්ති කරගන්න ඕන. අපි කිරි ටොපි හදාගන්න කලින් කිරි ටොපි එක හදලා ට්‍රේ එකක් ලෑස්ති කරගන්න බෑ. ඉස්සෙල්ලාම ට්‍රේ එක ලෑස්ති කරගෙන ඉන්න ඕන. මම මගේ ගෙදර කිරි ටොපි හදනකොට ටින්කිරි එකමාරක් ගන්නවා. ඊට පස්සේ ඒ ටින්කිරි ටින් දෙක පුරවලා වතුර දෙකකුත් දාගන්නවා. ඊට පස්සේ මම සීනි නම් ගොඩාක් දාගන්නේ. සීනි මම සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් 150ක් 200ක් වගේ අතරතුර තමයි දාගන්නේ. ගොඩාක් මම සීනි දාගන්නේ මොකද ටින්කිරි ඔයාලා දන්නවා ගොඩාක් පැණි රස වැඩි කෑමක්. ඒක නිසා සීනි ගොඩාක් මම දාගන්නේ නැහැ. ඊට පස්සේ මං පොඩි ටින්කිරි එකත් ඇඩ් කරා. ඊට පස්සේ මේක ඉතින් ඔයාලා දන්නවා ඉතින් ඕන තරම් YouTube එකේ රෙසිපීස් තියෙනවා. ගොඩාක් කුකින් channels තියෙනවා උයන. ඉතින් ඔයාලට සර්ච් කරලා බැලුවොත් ඇත්තටම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේක හොඳට ලිපේ තියලා ඇදි ගහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් වෙලා මේක පදම එනකන් හොඳට හැදි ගහ ගන්න ඕන. මමත් ඉතින් අතර ඉදේනකන් හැදි ගෑවා. අද ගොඩාක් මට වැඩ දවසක්. ඉතින් ඒ වුණාට වැඩ වැඩි කියලාත් බැහැනේ. ඉතින් ඇත්තටම මගේ ගෙදර මගේ අම්මා අසනීප වෙලා ඉන්නේ. මට උදව්වට ඉන්නේ චූටියා විතරයි. ඉතින් එයා බබා බලා ගන්නවා. ඒ අතරතුර තමයි මම මේ කෑම ටික හදාගන්නේ. දැන් මම මේකෙම ලිපේ තියාගන්නේ නැහැ. මේක කලවම් කරගෙන මෙන්න මේ විදියට සෝස් පෑන් එකට දාගත්තා. මේ විනාඩි 5කට වගේ පස්සේ ඒ අතරතුර මම අලුව හදාගන්න මෙන්න මේ විදිහට වලඳක් ලිපේ තියලා ඒකට මම හාල් පිටි දාගෙන හාල් පිටි ටික බැද ගන්නවා. ඉතින් ඒ අතරතුර මගේ බබාත් ඇවිල්ලා මට චූටි හෙල්ප් එකක් දුන්නා. ඉතින් කිරි ටොෆි ටික ඇඳි ගා ගන්න. දැන් පදම චුට්ට හරියාගෙන එන්නේ. මේකට බටරුත් මම ටිකක් ඇඩ් කරගත්තා. එතකොට බටර් දැම්මහම අපිට හරිම ලේසියෙන් කපා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා බටර් දාගත්තාම හරි ලේසි මේක කපා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම පදම හරි ගියාට පස්සේ කිරි ටොෆි ටික දාගත්තා. මේකට දාගෙන හොඳට මේක තුනී කරගන්න ඕන ලස්සනට. ඉතින් මම අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා කිරි ටොෆි හදනවා. එහෙම මට කවදාවත් පදමවත් එහෙම කිසිම දෙයක් මට එහෙම වැරදිලා නැහැ. මං ඉතින් හදන මමත් ඒ දවස්වල ඇත්තටම channels බලලා තමයි හැදුවේ YouTube එකේ channels වල කරන විදිහට. මොකද මගේ ගෙදර නම් මගේ අම්මා නම් කවදාවත් ඇත්තටම කිරි ටොෆි හදලා නැහැ. මොකද කිරි ටොෆි හදාගන්න හරි අමාරුයි කියලා කියනවනේ. ඒක නිසා ඒ වුණාට මම බැරි කරලා ආවට පස්සේ තනියම කෑම හදන්න පුරුදු වුණා. ඉතින් මගේ නැන්දම්මටත් නැන්දම්ම නෙමෙයි ඇත්තටම ඒ මගේ අම්මා. ඉතින් අම්මටත් කෑම එහෙම හරියටම 100%ක්ම කියලා හරියටම හදන්න බෑ. ඉතින් අපි චෙෆ්ලා නෙමෙයිනේ. ඉතින් ජීවිතේ හැමදේම වරදිනවා හරියනවා. එහෙම තමයි. ඉතින් අම්මටත් ගොඩාක් හොඳට හදන්න බෑ. ඒ වුණාට කොහොම හරි මං ආවට පස්සේ අම්මයි මායි එකතු වෙලා YouTube එක බල අපි දෙන්න කෑම හදපු කාලයක් තිබුණා. ඉතින් දැන් අම්මා අසනීපෙන් ඉන්නේ විල්චෙයාර් එකේ ඉන්නේ. අම්මට මට හෙල්ප් කරන්නවත් කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් මම තනියම කෑම ටික හදාගත්තා හිමින් සැරේ. එහෙම තමයි ජීවිතේනේ. අපි දන්නේ අනාගතයේදී අපේ ජීවිතවලට මොනවා වෙයිද කියලා කියන්න. ඒක නිසා අපි නිහතමානීව ජීවත් වෙන්න ඕන කියලා තමයි මං හිතන්නේ. ඒ වගේම පින්දාම් කරන වේවත් අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. ඒ දේවලුත් ජීවිතේ අපි හොඳින් කරගෙන යන්න එච්චරයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ කියලා තමයි මම නම් හිතන්නේ. ඇත්තටම මම මේ කෑම බීම ටික හදනකොට මට හරීම මහන්සියි. අද දවසේ මම අද ක්ලීනින් වැඩ කටයුතුයි. ඔයාලට වීඩියෝස් අරගෙන එන්න වීඩියෝස් කර මේවා කරද්දි මට මතක් වුණේ ඇත්තටම මගේ නැන්දම්මා. ඉතින් එයා මගේ ළඟ හිටියත් එයාට බෑ මට අද උදව් කරන්න. මම දන්නවා එයා වීල්චෙයාර් එකේ වාඩිලා හිටියත් එයා ගොඩාක් දුකින් ඉන්නේ කියලා. මොකද මං මැරි කරලා ආපු හැම දවසකම හැම තප්පරයකම අම්මා මගේ ළඟින් හිටියා. මට ගොඩාක් හයියක් වුණා. ඉතින් මගේ හස්බන්ඩ් මගේ ළඟ නැති කාලෙත් මගේ අම්මා මගේ ළඟ ඉන්නවා කියලා කියන්නේ මට මගේ හස්බන්ඩ් ළඟ හිටියා හා සමානයි. ඉතින් කවදාවත් මමයි අම්මයි අතර ප්‍රශ්න වෙලා නැහැ.
සැබෑම අම්මා කෙනෙක් එයා මට විශාකාවක්. ඉතින් ඒ වගේ අම්මා කෙනෙක් ඒ වගේ ගතිගුණ තියෙන කෙනෙක් මට ජීවිතේ කවදාවත් ලැබිලත් නැහැ. අද දවසේ මට අම්මා ගැන කියන්න ඕන කියලා හිතුනේ මම තනියම මේ වැඩ ටික කරගද්දි මට පුදුම විදියට දුක හිතුණා. මොකද මට හරීම මහන්සි මං දරුවොත් බලාගෙන චූටියත් මට හෙල්ප් කරනවා. නමුත් මම දන්නේ ඒ අයියේ කියලා කියන්නේ. ඉතින් අම්මගෙන් මම මැරි කරලා ආපු දවසේ ඉඳලම අම්මගෙන් මට පුදුමාකාර සහනයක් තමයි ලැබුණේ. ඇත්තටම ඇයිද මම දන්නේ මට මගේ මහත්තයා ළඟ නොහිටපු කාලේ එයා රට ඉඳපු කාලේ මට දැනුනේම මගේ මහත්තයා ළඟ ඉන්නවා වගේ. මොකද ඒ තරම් ඒ අම්මා හොඳයි. ඉතින් අද අම්මා ලෙඩ වෙලා ඉන්නේ. අම්මා බලාගන්නේ අම්මට කවන්න පොවන්න ඒ හැමදේම කරන්නේ මම. ඉතින් මගේ අතින් උනේ නැත්තම් අම්මට ඒක නිකන් හරියන්නේත් නැහැ වගේ මම දන්නේ. ඇයි ඒ කියලා කියන්නේ ඇත්තටම අම්මා ටීචර් කෙනෙක්. ඒ වුණාට දැන් රිටයර් වෙලා ඉන්නේ. ඉතින් අම්මා ගැන කියන්න මට වචන නැහැ. ඒ තරම් හරිම හොඳ අම්මා කෙනෙක් එයා. මට නැන්දම්මා කියලා මං කවදාවත් අම්මට කියන්නේ මං අම්මට මගේ හස්බන්ඩ් ලැබිච්ච කාලේ ඉඳලාම අම්මා කියලා තමයි කතා කළේ. ඉතින් මං අම්මත් එක්ක පළවෙනි පාරටම කෝල් එකකින් කතා කරනකොට ෆෝන් එකකින් මං අම්මේ කියලා කියනකොට අම්මට පුදුමාකාර සතුටක් දැනුණා කියලා කිව්වා මම මැරි කරලා ආවට පස්සේ. ඉතින් එදා ඒ කතා කළාට පස්සේ මගේ අම්මා කියලා තියෙනවා හස්බන්ඩ්ට අනේ මට අර දුව අම්මා කියලා කතා කළා කියලා. ඉතින් ඇත්තටම එයා මං ඒ අම්මා කියලා කතා කළාට අද ඒක වතුරේ ගියේ නැහැ. මොකද ඒ අම්මා කියන නාමෙට සැබෑම අම්මා කෙනෙක් එයා.